එක්තරා කාලයක ශ්‍රී ලංකා ද්වීපයේ අනුරාධපුර ප්‍රදේශයේ මවක් සහ තරුණියක් ජීවත් වූහ. දිනක් මොවුන් බුදුන්ට මල් පූජා කරන්න රුවන්වැලි මහා සෑයට ගියහ. මේ කෙල්ලේ මම මේ මල්ලාසන පිරිසිදු කරන්න වතුර ඩිංගිත්තක් හොයන් එන්නම්. මේ මල්ලාසන ඔක්කොම අපවිත්‍ර වෙලා. ඔහොම ඩිංගිත්තන් ඉතින් මං යනකම්. අම්මා එන්න කලින් මේ මල් ටික පූජා කරලා මගේ ප්‍රාර්ථනාව කරන්න ඕන. මේ මල් පූජා කර පිනෙන් මම ඉපදෙන හැම ආත්මයකම හුඟක් ලස්සන වෙලා ඉපදෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි මම කතා කරද්දී මගේ කටින් නිල් මානෙල් මල් සුවඳ හමන්න ඕන. ඇවිදිනකොට සනුන් සුවඳත් හමන්න ඕන. මගේ ඇඟෙන් රැස් වලල්ලක් විහිදෙන්නත් ඕන. මාව දකින හැම පිරිමියම මගේ ලස්සනට වශී වෙලා සිහිමුර්ජා වෙලා වැටෙන්න ඕන. ඈ බොල කෙල්ලේ. තෝ මොකක්ද මේ කරේ? මං වතුර ටිකක් අරන් එනකන් ඉවසලා ඉන්න බැරි වුණාද? උඹ නේ කිලිට වෙලා තිබ්බ මල්ලාසන පිරිසුදු කරන්නවත් නැතුවද බුදුන්ට මල් පූජා කළේ? උඹ නම් සැඩොල් කෙල්ලෙක්ද කොහෙද? මම සැඩොල් කෙලෙක් නම් අම්මේ ඔබත් සැඩොල් ගැහණියක් තමයි. ඔබ කොහොමද මට හිව බනින්නේ? ඔබ හොඳ කුලයක වෙලා මම සැඩොල් කුලයක වෙන්නේ කොහොමද? අම්මෝ මෙකිගේ කටේ සැර බලපල්ලකෝ. තියෙන අනුවනකමක හැටි අනේ බොල බුදුහාමුදුරු ඉස්සරහා Tamanගේ අම්මට කැමුර්ගිලා නිකන් පව් පුරව ගන්න එපා කෙල්ලේ. Taman කල වැරද්ද නොපිළිගත් දියණිය එසේ මැණියන්ට බැනවැදුනහ. කාලය ගත වී මොවුන්ගෙන ආයුෂ භුක්ති විද පසුව ඉන්දියාවේ උත්තර මදුරානම් ප්‍රදේශයේ උත්පත්තිය ලැබුවාය. පෙර භවයේ මල් පූජා කර ප්‍රාර්ථනා කළ ආකාරයටම ඇය දුටුවන් වශී කරවන රුපත් සම්පත්තියකින් හෙබි තරුණියක් වූවාය. ඇගේ පියයිරු අතර තිබූ තිලකයෙන් නිරන්තරයෙන් රශ්මි මාලාවක් දිස්සූ නිසාවෙන් ඇයට ස්වර්ණ තිලකා නමින් නම් ලැබූහ. මෑගේ මුවෙන් මහනෙල් මල් සුවදද සිරුරෙන් සදුන් සුවද පැතිරුණහ. ඒ විතරක් නොව මෑ දකින තරුණයන් මෑගේ රුප්පත් වසග වී සිහිමූර්ජා වී වැටුණහ. ඇගේ ප්‍රාර්ථනා බලමහිමෙන් මේ සියල්ල ඉෂ්ට වුවත් පෙර ආත්ම භවයේ තම මවට ෂැඩොල් ගැහණිය යනුවෙන් බැනවැදුන හේයින් මෑ ෂැඩොල් කුලේ උපත ලැබුහ. දියණිය ස්වර්ණ තිලකා පියාණනි. දියණිය අපුරු දෙයක්නේ අද සිදු වුණේ. අද දිනේ අපගේ නායකතුමා මුණ ගැසුණා නොවේ. ඔහු ඔබ ගැන කාරණයක් පැවසුවා. මා ගැන? ඒ කුමක්ද පියාණනි? ඔහුගේ පුතා ඔබ විවාහපත් කරගන්න මහත් ආසාවෙන් පසු වෙනවලු. මව් අද හෙටම මෙහි පැමිණිය ඔබව බැහැදැකීමට. මට නම් මහත් සතුටක් දැනෙන්නේ දියණිය. එවැනි පුද්ගලයෙක් දියණියට කැමතිවීම අපගේ වාසනාව. මොනව? අනි පියාණනි මම නම් කොහෙත්ම කැමති නැහැ. පියාණන් දන්නවනි මම උසස් කුලවත් පුද්ගලයෙක් හා පමණයි විවාහ වීමට කැමති කියලා. මගේ රූපශ්‍රීයට උසස් කුලවත් රජකුමරෙක් පමණයි සැඩල්ලු. සැඩොල් තරුණයෙකු සමග නම් මම විවාහ වෙන්නේ නැහැ පියාණනි. ස්වර්ණ තිලකා තම රූප සම්පත්තිය නිසා තරමක මන්නේන් කල් ගෙවූහා. සැඩොල් නායක තරුණයා ස්වර්ණ තිලකා මුණ ගැසීමට පැමිණයි. මා විසින් කිසිවිටකත් ඔබට කැමැත්ත ලබා දෙන්නේ නැත. මා කෙදිනක හෝ විවාහ වන්නේ රාජකුමාරයෙකු සමග පමණයි. එනම් කදිම සිහිනයකි. ඔබ රුවෙන් කෙතරම් මගතෙම්පත්තුවත් ඔබ සැඩොල් තරුණියකි. සැඩොලු කුලේ නායක තරුණයා ලෙස විවාහ යෝජනාව පැමිණීම ගැනම ඔබ සතුටු විය යුතුයි. කෙසෙත් නැත. මෙතරම් රූප ස්වභාවක් සහිත සිරුරෙන් රශ්මියක් විහිදෙන රුමත් කාන්තාවක් මේ මුළු දඹදිව් තලයේම නොමැති වන්නේය. කෙදිනක හෝ මම විවාහ වනුයේ රාජකුමරයෙකු සමග පමණයි. ඔබේ ඔය උද්දච්චකම නිසා ඔබට සිදුවනුයේ මහා විනාශයක්. අහංකාර සැඩොල් ස්ත්‍රියේ. සැඩොල් තරුණයා ස්වර්ණ තිලකාහට බැනවැදී යන්න ගියා. මෙම නිසා අධික කෝපයටත් ශෝකයටත් පත් මෙම තරුණයා රජතුම මුණ ගැසි මෙය පැමිණිලි කළේය. ඇය ඒ තරමට මාන්නාධික තරුණියක්ද? රජතුමනි, ඇය තරුණයන් මූර්ජා වී වැටෙන තරමට මැය රූපශ්‍රීයෙන් අග තැම්පත්ය. මැය සැඩොල් කුලේ නිසා මැයව විවාහ කරගත හැක්කද අපටමය. හොඳයි. මම ඇයගේ පියාට කතා කරන්නම්.
එසය රජතුමනි දුටු පමණින් ඇය සැඩුල් දියණියක් බව කිසිවිටකත් කිව හැකි නොව. ඇයට හිමිවන්නේ සැඩුල් වංශික තරුණයෙක් බව අප දනි. එත් එය ඇය පිළිගන්න අකමැති රජතුමනි. සැඩොල් තරුණයෙක් විවාහ නොවන්නේ නම් අයට මෙම උත්තර මදුරාපුරයේ වසය කළ නොහැකි. එනමුත් මා ඔබගේ දියණියට අභියෝගයක් ලබා දෙමි. පංච මදුරාපුරේ බ්‍රාහ්මණයෙක් වාසය කරයි. බ්‍රාහ්මණ ගුරුවරයෙක් වන ඔහු ගැහැණුන් පිළිකුල් කරන්නෙකි. ගැහැණියක දුටු පමණින් කිරිකඩ 7කින් මුහුණ සොදන්නෙකි. ඔබගේ දියණියට හැකිනම් ඔහු සමග විවාහ වීමට හැකියා. අමනෙකු හා විවාහ වෙන්න නැත්නම් කෙතරම් මගනද පියාණනි. රජතුම දුන් අභියෝගය අපි පිළිගනිමු. බිය නොවන්න පියාණනි. මා දුටු පමණින් ඔහු මට කැමති වෙනවා නොඅනුමානයි. දියණිය ලද ආරංචිවලට හැටියට නම් ඔහු ගැහැණුන් පිළිකුල් කරන්නෙක්. ගැහැණියක ඇස ගැටිම කාලකන්ණියෙකු දැක්ක හා සමානයි. ගැහැණියෙක් දුටු පමණින් කිරිකල 7කින් මොහු මුහුණ සොදන්නායෙක්ලු ඔහු. සැකයක් උපදවා ගන්න එපා පියාණනි. මම ස්වර්ණතිලකා වෙමි. මාගේ රුපශ්‍රීයට වසඟ වී මූර්ඡා වෙන තරුණීන් ගැන ඔබ දන්නවා නොවේද පියාණනි? ඔබේ ඔය රූපශ්‍රියට ඇති මාන්නය නිසා ඉදිරියට ඔබට කරදරයක් වේදයි මට බියක් දැනේ. ස්වර්ණතිලකා සහ පියා පංචමදුරා පුරය බලා පිටත්වන අතර ස්වර්ණතිලකාගේ රූපශ්‍රියට පිරිමින් මූර්ජා වී වැටෙන නිසාවෙන් ඇයසී මුහුණට සලුවක් දා යාම තිරණය කරයි. මේ අයන අතරම රාජධානියකදී මොවුන්ට වීණා වාදනය කිරීමට ආරාධනාවක් ලැබුණි. රජතුමනි, මෙහි දක්ෂ විනාවාදකයෙක් පැමිණ ඇත. කදිමයි කැඳවනු ඔවුන්ව. ස්වර්ණතිලකා සහ පියා වීණා වාදනයට මාලිගයට පැමිණේ. ඇය දුටු රජතුමා සිහිමුර්ජා වී වැටුණහා. ඉන්පසුව ඇයගෙන් විවාහ වීමට කැමති බව ප්‍රවසුනත් ඇය සැඩොල් තරුණියෙකු බව දැනගත් පසු එම සොකයට තම කඩුව රැගෙන තම හිස කපා ගත්තා. මේ අයුරින් රාජධානි 5ක රජවරු ස්වර්ණතිලකාගේ රූපශ්‍රීයට වසඟව තම ජීවිත නැති කරගත්තා. උතුමනෙනි, උත්තර මදුරාපුරයේ සිට විනා වාදකයෙකු සහ කන්තාවක් පැමිණ ඇත. නාදකයෙකු සහ කන්තාවක්. එසේ උතුමානෙනි වැදගත් පණිවිඩයක් කියන්න තියෙන බව පැවසූහ. එසේනම් ඔවුන් කදවනු කිරිකල 7කුත් ලෑස්ති කරව. උද්දාල බමුණාගේ ආදරයට විරුද්ධත්වය වුවත් ස්වර්ණතිලකා දුටු විගස ඔහු වසඟයට ලක්විය. ඔහුගේ සිත සංසුන් විය නොහැකි වුණුහ. තමාමටම පවා විශ්වාස නොවුණු ඒ හැඟීම තුළින් ඔහු නිරන්තරයෙන් සිතුයේ මේ සිනහව, මේ රූපය අදහන්න බැරිය. මට ඇය ඕනි. ඇය මගේ විය යුතුය. මෙම වසඟ හැඟීම උද්දාල බමුණාගේ මනස සම්පූර්ණයෙන්ම ආවරණය කළාය. ශිෂ්‍යයන්ගේ විරුද්ධතාවය පවා ඔහු I know you told your friend you're not okay. And tell me what's wrong and why you never said you felt that way. And guess you're trying to stay strong and fake a smile until I look away. But I've known you too long, it hurts to watch your blue eyes fade to gray as you fade away. As you fade away. Yeah, I'm about to fade away. Cause every time I wake up I feel like it's Monday. Something's going wrong with all the chemicals up in my brain. All of a sudden I don't look at anything the same way. Gotta build up of my thoughts sitting in an ashtray. I'm sorry that I'm so inconvenient, okay. Just let me be. අපේ ගුරුතුමන් නෙමෙයි දැන්.
ඇය නිසා ඔහු වෙනස් වීලා අපේ ශිල්පය අඩල වෙන එක බලන් ඉන්න බෑ. අපි ඇයව මරා දමමු. ඒක පව්. නමුත් එයාව මෙහෙම තියන්නත් බෑ. හරි එහෙනම් අපි රාපොවලා ඇතෙකුට ඇය එන මගකට යවලා පාගා ඇයව මරවමු. මේ අයුරින් මොවුන් ස්වර්ණතිලකා යන ගමන් මගට ඇතෙකුට රාපවා ඉදිරියට යැවුවත් ඇයට කිසිදු හානියක් නොවිය. උත්තමාවියනි, ඇතකු මෙහෙට පැමිණෙනවා. ඔබ විග්‍රහට මෙතනින් දුවන්න. ඇගේ රූපශ්‍රීයට ඇතාද මෙල්ල විය. ඔවුන් යෙදව උපය වැඩ නොකිරීම නිසා ඔවුන් කොපයට පත් වුණි. ඒ හේතුවෙන් රාත්‍රියේ ඇයගේ රූපය නොදකම සොරු කණ්ඩායමකට අල්ලස් ලබා දී මැය මරා දැමීමට උපදෙස් දෙයි. සොරකල්ලිය පැමිණ ස්වර්ණතිලකාගේ ජීවිතය නිමා කරයි. තිලකා නිදියහනෙන් බැස යන විටදී ඇයව සොරුන් අල්ලාගෙන මරා දමයි. උද්දාල බමුණා ස්වර්ණතිලකා නිදියහනේ නොමැති නිසාවෙන් ඇය කොහෙද බැලිමට ගිය විටදී දාසිය ඇය මිය ගොස් ඇති බව පෙන්වයි. උද්දාල බමුණාට ස්වර්ණතිලකා නැති අඩුව දරා ගැනීමට නොහැකිව ස්වර්ණතිලකාගේ ගිනිසයට පැන තම ජීවිතය නැති කරගත්හ. කාමය නිසා තම ජීවිතය නැති කරගත් උද්දාල බමුණාත් තම රූපශ්‍රීය ගන් අධික මාන්නයකින් සිටි ස්වර්ණතිලකාත් මෙම කතාවෙන් හොඳ පාඩක් කියා දීමට සමත් වේ. ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භයං.